බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ආපන ශාලාවක ඊයේ පුපුරා ගිය බෝම්බෙන් මියගිය අයගේ ගණන මේ වෙනවිට 9 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම බෝම්බ පිපිරීමෙන් පසුව ඉන්දියාවේ සෑම ප්‍රධාන නගරයකම ආරක්ෂාව තර කර ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. දෙස් විදේශ සංචාරකයන් අතර ජනප්‍රිය ජර්මන් බේකරියක් සහිත ආපන ශාලාවකයි බෝම්බය පුපුරා ගියේ. මියගිය අයට අමතරව තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. 2008 වසරේ නොවැම්බරයේදී ඉන්දියාවේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙයයි. මෙය බේකරිය තුල දමා ගිය පාර්සලයක සකස් කර තිබූ එකක් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා. බෝම්බය පුපුරා යාමෙන් යාබද කඩසාප්පු කිහිපයක්ද විනාශ වී ගියා. ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවකුත් බාරගෙන නැහැ. මෙවැනි ත්‍රස්ත ප්‍රහාර හමුවේ බොහෝ විට ඉන්දියාව දොස් නගන්නේ පාකිස්තානයටයි. දෙරට අතර පවතින මේ හැල හැප්පීම් සමතයකට පත් කර ගැනීමට සාකච්ඡා කිරීම සඳහා දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර නවදිල්ලියේදී ලබන 25 වනදා හමුවක් සිදු කිරීමට දෙරටේ රජයන් එකඟ වූයේ පෙරේදායි. චීනයේ පැවති ලූනාර් කැලෙන්ඩරේ නව අවුරුදු උදාවයි මේ. ගිනි කෙලි වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන චීනයේ ඊයේ මධ්‍යම රාත්‍රී 12 වීමත් සමග උදා වූ නව වසර මෙවර වෙන් කර තිබෙන්නේ කොටියාටයි. එතෙමෙක් ගිනිකෙලි සංදර්ශන නර්මන අතරතුර තවත් සමහරෙක් නව අවුරුදු උදාවේ ආගමික වතාවත් වල නිරත වුණා. නව වසර කොටියාගේ වසර වෙනුවෙන් නම් කර තිබීමෙන් චීන වැසියන් කියන්නේ රටට ආර්ථික වර්ධනය මෙන්ම විවාහ අපේක්ෂිත තරුණ තරුණියනට විවාහ දිවියට ඇතුළත් වීම සඳහා මේ සුබ වසරක් බවයි. මේ අතර චීන නව වසර උදාවේදී ඕස්ට්‍රේලියාවේ තවත් සුවිශේෂී සිදුවීමක් දැක ගන්නට ලැබුණා. ඒ සිඩ්නි වරාය පාලම තරණය කරන්නට චීනයේ අලුතින් විවාහ වුණු 12 දෙනෙකු ඉදිරිපත් වීමයි. චීනයේ නව වසර උදාවට සමගාමීව එළඹි ආදරවන්තින්ගේ දිනය සැමරීමද මොවුන්ගේ අරමුණයි. අපි දැන් සෝදානම් දෙස් විදේශ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්නට. ලබන මේ මාසයේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්නට තීරණය කර තිබෙනවා. මේ සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකාවේදී ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් දෙකක් තරඟවදින පළමු වතාව මෙයයි. මේ තරඟාවලියට පන්දුවාර 20 ක්‍රිකට් තරඟ 3ක් ඇතුළත්. ඒ සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතියද හිමි වී තිබෙනවා. මේ වසරේ පළමු ලෝක ශූරතා මෝටර රැළිය මේ දිනවල පැවැත්වෙනවා ස්වීඩනයේදී. දින 3ක් පුරා පැවැත්වෙන ස්වීඩන් මෝටර රැළියේ අවසන් දිනය අදයි. ඊයේ දිනේ නිමවන විට ස්වීඩන් මෝටර රැළියේ පෙරමුණේ පසුවන්නේ ෆින්ලන්තයේ මිකෝ හිර්වෝනන්. ඔහු මෙතෙක් පැවති අධීර සංඛ්‍යාව අවසන් කරන්නට පැය 2යි විනාඩි 14යි තත්පර 48ක කාලයක් ගත කොට තිබෙනවා. දෙවන ස්ථානයේ පසුවන්නේ ලෝක ශූර ප්‍රාන්ශ්‍රයේ සෙබස්තියන් ලියොබ්. ඔහු හිර්වෝනන්ගේ තරග නිමි කාලයට වඩා තත්පර 16ක් පසුපසින් සිටිනවා. ෆින්ලන්තයේ ජෙරි මැටි ලැට්විලා ස්වීඩන් මෝටර රැළියේ 3 වෙනි ස්ථානයේ පසුවනවා. නෙදර්ලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා ගෘහස්ත ටෙනිස් තරඟාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට රුසියාවේ මිකායිල් යුෂ්නි ඊයේ සමත් වුණා. ඒ පළමු අවසන් පෝර තරගයේදී සර්බියාවේ නොවැක් ඩිජොකොවිච් පරාජය කරමින් මිකායිල් එම තරගයේ ජයගත්තේ ලකුණු 7-6ක් සහ 7-6ක් ලෙස. දෙවන අවසන් පූර්ව තරගයේ ජයගත් ස්වීඩනයේ රොබින් සොඩර්ලිං ලෝක ශූරතා ගෘහස්ත ටෙනිස් තරඟාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. සොඩර්ලිං හමුවේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 7-6ක් සහ 6-4ක් ලෙස පරාජය වුණේ රුසියාවේ නිකොලයි ඩෙව්ඩෙන්කෝ. වෙලාව ඇවිත් අදට ඔබෙන් සමගෙන යන්නට. අපි නැවතත් හමු වෙමු රාත්‍රී 8ට ලයිව් ටේට් සමග. සුබ දවසක්.